ගලක් දීනම් මමත් ඉවසමි යකුළු පහරට කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවෙකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා නිවන් දොටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමිද සූබන අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් අද මං ඉන්නේ කඩදුර පන්සලේ වසරකට එක් වතාවක් හෝ දෙවසරකට එක් වතාවක් අපේ පින්මහිමෙන් දැක ගන්න පුළුවන් වෙන ඉතාමත්ම උත්තම තැනක් 1950 වසරේදී කොත්මලේ ව්‍යාපාරය ගැන පොඩි ඉඟියනවා. ඒ කියන්නේ මේ කොත්මලේ මහා මෙන්න මේ මං ඉන්නේ කොත්මලේ මහා ජලකඳ 1950 ගණන් වල කියන්නේ 1940 වගේ 1940 වගේ පිට වසරවල හඳුනා ගන්නවා මේ පිටාර ගැලීමත් එක්ක මේ ගම් යට වෙනවා ඊට පස්සේ මේ මහා දෙවන්ත විනාශයක් තියෙනවා කියලා ඒ විශේෂඥයන් හඳුනා ගන්නවා. ඒක වුණත් 1970 වකවානු වෙනකොට මේකේ කතිකාවත තවත් උග්‍ර වෙනවා. මේ ව්‍යාපාරේ ආරම්භ කරන්න ඕන කියන එක. ඒ කියන්නේ අන්නර ඈත පේන අන්නර කොත්මලේ මහා ව්‍යාපාරේ මහා වේල්ල. ඉතින් කොහොම හරි 1979 දී මේකට මුල් කරලා තියෙනවා. 1985 වෙනකොට මේ ව්‍යාපාරේ කොත්මලේ මේ මහා වේල්ල විවෘත වෙනවා. ඒකට මූලික හේතුව වන්නේ ඇත්තටම මේ පිටාර ගන්න එකෙන් මේ වෙන මහා විනාශය වළක්ව ගන්නට. ඒත් එක්කම මේ වටේ තිබුණු පන්සල් 50කට අධික ප්‍රමාණයක් වතුරෙන් යට වෙනවා. ඒ වගේම මට මේ දැන් ඉන්න මේ ස්ථානයේ ඉන්න මේ කඩදුර ඓතිහාසික පන්සලත් එක්කම තමයි මේ 50ක් යට වෙන්නේ. ඉතින් දැනටත් ඉතාමත්ම සුළු වශයෙන් මේ වගේ නටමුන් මතුවෙනවා. ආයෙත් මහා වැස්සත් එක්ක මේ ජලකඳ ඉහළට නැග්ගට පස්සේ මෙන්න මේ ජලකඳ ඉහළට නැග්ගට පස්සේ මේවා අපෙන් අතුරුදහන් වෙනවා. එක අතකින් බුදු පියාණන් වහන්සේ
දෙසූ ධර්මය සහ උන්වහන්සේ කියන්නේ සෝබා දහමයි. ඉතින් මට පුද්ගලිකව හිතෙනවා මේ බුදු පිළිම තුල වුණත් මහා ශක්තියක් ගැබ්බෙලා තියෙනවා, මහා ශාන්තියක්, ශක්තියක් ගැබ්බෙලා තියෙනවා කියලා මට හිතෙනවා මේ වෙන අරුම පුදුම දේවල් දැක්කහම සහ මේ අරුම පුදුම මේ පිළිම වහන්සේ දැක්කහම. මොකද මට එක් වතාවක මගේ කලින් කොත්මලේ සංචාරකෙදි මට මිතුරෙක් හම්බුණා. ඔහු මට කිව්වා මේකේ වැලි ඇටයක්වත් හෙල්ලිලා නැහැ කියලා. හැබැයි ඔහුගේ බොහොම මේ අර අවංක ඉල්ලීම තමයි මේක සංරක්ෂණය කරොත් හොඳයි කියන එක. ඇත්තටම දැන් මම පිටට සේවය කළලා තියෙන පුද්ගලෙක් වශයෙන් මම දන්නවා විශේෂයෙන්ම මේ අපි දන්නවා මේ මාලදිවයිනේ අර වතුර යට රෙස්ටොරන්ට්ස් ආපන මොනවද කියන්නේ අවන්හල් තියෙනවනේ. සම්භාහන ආයතන නැත්නම් අන්ඩර්වොටර් ස්පාස් අන්ඩර්වොටර් රෙස්ටොරන්ට්ස් මෙන්න මෙහෙම ඒවා තියෙනවනේ. අපිට බැරිද මෙන්න මේ පන්සලට මෙන්න මේ අති උතුම් මේ පිළිම වහන්සේ රැකගන්න අන්න එහෙම අපිට වීදුරු වලින් සකස් කරපු යම් කිසි ආකාරයක අර අන්ඩර්වොටර් concept එක මේකට ඇප්ලයි කරලා මේක අපිට සංරක්ෂණය කරන්න තව අවුරුදු 100ක් 200ක්වත් මේක රැකගන්න මම හිතන්නේ මේක අපිට කරන්න පුළුවන්. මොකද මොන වුණත් සියලු ධර්මතාවයන් අනිත්‍යයිනේ. සියලු දේ අනිත්‍යයි නම් මේ පිළිම වහන්සේ මේ සියලු මේ ස්ට්‍රක්චර්ස් අනිත්‍ය වෙන්න ඕනේ. ඒවා ඉතින් සදාකාලික වෙන්නේ නැහැ. ඉතින් මේක අපි රැක ගන්න නම් මම හිතන්නේ මේ වගේ පියවරකට අපිට යන්න වෙනවා. විශේෂයෙන්ම පුරාවිද්‍යා එක ඊට පස්සේ ඉරිගේෂන් එක ඊට පස්සේ මේවට සම්බන්ධ විශේෂඥයන් එකතු වෙලා මේක ගැන මොකක් හරි තීරණයක් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. නැත්තම් මේක අපිට ඉස්සරහ නැති වෙයි. ඒකට තවත් හේතුවක් තමයි මේක මුල් යුගයේම නිදන් හොරුන් විසින් මේක තිබෙන නිදහන් මැණික් ගල් ඒවත් උස්සලා තියෙනවනේ. ඉතින් අපි ඒවට දක්ෂ ජාතියක්නේ. සීගිරිය විකුණනවා. අපි හැමදේම විකුණන ගමන් ඒ වගේ තියෙන වටිනා කියන දේවල් ගන්නත් ඉතින් අපි හරි දක්ෂයිනේ. අපි ඒව කරලා තියෙනවා. ඉතින් තවත් දෙයක් මතක් කරන්න ඕනේ. මේ ස්ථානෙට එනවා නම් ඒකට ලේසිම තමයි ඔයා ගම්පලට එනවා නම් ගම්පල මහවැලි ගම කියන මහවැලි ඒ බස් එක තියෙන බස් එකේ න රුපියල් 110ක් වගේ තාම සුළු මුදලක්. එතනින් ඇවිල්ලා මේ පන්සල ගාවින්ම බස්සන්න කියලා කිව්වොත් හරියටම කොන්දොස්තුන් මහත්තයා ඒ වැඩේ කරයි. ඉතින් මං ආදරෙන් ඉල්ලා හිටිනවා මෙතන එන්න ඇවිල්ලා මේක දැක බලා ගන්න. මොකද මේක අපිට දකින්න හම්බෙන්නේ වසරකට එකපාරක් හෝ අවුරුදු ගණක් ඇසු දකින්න හම්බෙන්නේ නැහැ. මේක ජලයෙන් මතු පිටට ආවට පස්සේ මේ ජල මට්ටම අඩු වුණාට පස්සේ. ඉතින් දැන් මෙතනත් මේ පන්සලේම වෙච්ච මම හිතන්නේ විහාරකයක් වෙන්න පුළුවන්, ආවාසකයක් වෙන්න පුළුවන්. සහ අනිකුත් නටමුන් තමයි මෙතන දැක ගන්න හම්බෙන්නේ. එහෙනම් අපි තව ටිකක් වටපිට නිරීක්ෂණය කරලා බලමු. දන්නේ මොකද මෙතන මම නිකන් කියන්න මෙතන මේ ටිකේ තමයි ගඟ තිබුණේ අර මැදින් හැම ගොඩක් එහා පැත්තේ. ආ කියන්නේ මේ සීමාවෙන් මැදට වෙන ගඟද තිබුණේ ගඟ. තව එහාට ගඟ තිබුණේ. තව එහාට ගඟ තිබුණේ. හරි. එතකොට ඒ ගඟේ ඉඳලම දිගටම මේක වෙල්යායයි ගමයි තිබුණේ. ඒක මේවා කලින් වෙල්යායක්. මේක වෙල්යායක්. අර සීමා ඔක්කොම වෙල්යායක්. ඔව්. ඒතර නිවාස එහෙම නිවාස තිබුණා. නිවාස සහ ඔව් කුඹුරු දෙකම එකට මේ පන්සලාවට නිවාස තිබුණා. ආ රයිට්. මේක ඉතින් ගමක් නේ. අර මොකක්ද එතන අර එතන එක තමයි එක ඒ ගෙවල් එහෙම තිබිච්ච තැන්වල නටමුන් මේ බැමුම් තමයි තියෙන්නේ දැන්. මේකනේ අර හෙල්මලු ක්‍රමයට වගේ මෙහෙම පල්ලෙහාට තියෙන එක වෙනස් වෙලා මම ගඟත් එක්ක වෙනස් වෙලා. මොකද මේකේ අර ජලය මේ අර ඇවිල්ලා වදිනකොට ඔව් මෙහෙම ඌරක ස්වභාවයට ඇවිල්ලා තියෙනවනේ. ඒක හේදී අර එක එක මට්ටම් වලට ඇවිල්ලා තියෙනවා. ටෙරස් වගේ හැදිලා තියෙනවා. ටෙරස්. ඒනට මේක ටෙරස් තමයි තිබ්බේ. ඒකෙන් දාලා බෑවමක් එක තමයි කොහොමද තිබ්බේ. මොකද ගඟනේ පහළ නේද? එතකොට දැන් මේක තමයි බෝධිය නේද? බෝධින් වහන්සේ. හරිය තමයි තිබුණේ. බෝධින් වහන්සේ. ඔව් එතන බෝධින් වහන්සේ තිබ්බ. ඊට අමතරව මෙතන තිබ්බ ආකෘති මොනවද? තිබුණේ. ඔව්. පොඩි කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. දැසින් දැකලා තියෙනවා. දැසින් දැකලා පොඩි කාලේ ඇවිල්ලා තියෙනවා. වාසනාවන්තයි. එතකොට මේ ප්‍රදේශයේ තවත් පන්සල් සෑහෙන ප්‍රමාණයක් යටවනවා කියනවා නේද? ඔව්. මේ හරියනම් මේක විතරයි. මාසල පන්සලක් තාම ඉතුරු වෙලා තියෙනවා. තියෙනවනේ. මේ පන්සල් තියෙනවා. ඒ කියන්නේ ඒක තියෙනවා. ඒක ඉන්නවා. ඔව්. ඒකෙන් උඩ තියෙන්නේ. මේක තමයි මේ පැත්තෙන් යට වෙච්ච පන්සල. දැන් ඇත්තට මම මේ
ඔබතුමාගෙන් අහන්නේ මේ මෙතනින් ඉස්සර මේ එහා පැත්තට යන්න මේකක් තිබුණා. පාලමක්. ඔව් ඒ කියන්නේ මේ අයි කියන්නේ මොකද ගඟ මේ තරම් පළල් නෑනේ නේද ඒ කාලේ. ඔව්. එතකොට පාරක් තිබුණේ පල්ලෙහෙන්. අහහ. ඒ කියන්නේ දැන් මේ සීමාවේ හරිය වගේ තමයි පාර ආවේ. මෙහෙම පාරක් තිබුණා. ඉස්සර පාර තිබුණේ මෙහෙම. අර පාර නෙවෙයි. නෑ. මේම පාරක් තිබුණා. ඒක දිගටම ඔහම අයිනෙම්ම තමයි ගියේ. එතකොට අර එහා පැත්තේ අර ආමි කැම්ප් එකට ඇතුල් වෙන පාර තියෙන්නේ. ඔව්. ඒ පාර තමයි කොහොම දිගටම ආවේ. ඒ කියන්නේ අතන වීල් එදිකාට පස්සේ ජල ධාරිතාව මෙහෙට රැස් වුණා. ඒක තමයි ඉතින් උනේ නේද? පාරක් කැපුවේ. එතකොට මේ පැත්තට මේ කඩලා ගෙවලුත් තිබුණා. ඒ වගේ දැන් ගස්සේම පිළිරුව මේ තරම් වතුර යට නැගෙන්නේ. ඒකට මොකක් විශේෂ දැන් අපි අතන කාලෙත් එක කාලේ යම් විශේෂයක් තියෙනවා. ඇයි මේක මෙහෙම රැකිලා තියෙන්නේ? මෙහෙම වතුරට සාමාන්‍යයෙන් සෑහෙන මේකේ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් එක ගොඩක් මේ ක්වොලිටි ක්වොලිටි කන්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා. ඔය එකයි. ඒක මේ පිළිමයට සාමාන්‍ය වසර කීයක් විතර වෙනවා සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් මේක ඉදි කරලා? නම් කියන්න. සාමාන්‍ය වසර 100කට එහා පැත්තේ වෙන්නේ නැහැ. 100කට එහෙම. ඒ කියන්නේ ඔබතුමා කුඩා කාලෙත් මේක තිබ්බා කියලා කියනවා. තිබ්බනේ. ඔය වගේම තිබ්බා. ඒ කාලේ වර්ණය කොහොම සුළු පාට වගේද? මතක නැහැ. කහ පාට තියෙන්නේ. වතුර බහැලා ගියාට පස්සේ කඩදුර පන්සලට වැඳ පුදා ගන්න ඇවිල්ලා හැවත් ඇරලා ගිය සර්පෙක් නයිද්ද? ගැරන්ඩිදි කියන්න මම හරියට දන්නේ. ඉතින් ඔන්න එහෙමයි. මම හිතන්නේ එයත් මේක වතුරෙන් උඩට එනකන් ඉන්නේ නැති. අපේ රටේ කොහේ ගියත් අතන අපිට දකින්න හම්බෙන්නේ රාජ සිටු දරුවන් නිර්මාණය කරපු නටඹුන් බුදු පියාණන් වහන්සේගේ ජීවිතය අලලා උන්වහන්සේගේ ශාසනයට අදාළව නිර්මාණය වුණු ඓතිහාසික වශයෙන් පුදුමාකාර වටිනාකමක් තියෙන දේවල්. ඒක අපේ රටේ කොයි උතුරු නැගෙනහිර දෙවුන්දර තුඩු ඉඳන් පේදතුඩට ගියත් කොළඹ ඉඳන් සංගමන් කන්දට ගියත් මේ තත්ත්වය මෙහෙම්ම තමයි. ඉතින් අපි මේ ටික හරියට රැකගෙන අපි මේකෙන ජීවත් වෙන්නේ ඇත්තටම සීගිරියෙන් සහ විශේෂයෙන්ම වනජීවීන්ගෙන්. අපි වනජීවිත් හරියට විකුණනවානේ. අපිට ඇති වුණාම අලි ටික අපි මරනවානේ. උන්ගෙන් ඩොලර් හම්බ කරලා ඇති වුණාම අපි උන් වෙඩි තියලා මරලා දානවා. හිස් කබල කුඩු වෙනකන් වෙඩි තියලා මරලා දානවා. හැබැයි අපි ඉන්දියාවට ගිහිලා බැලුවොත් ඉන්දියාවේ කිසිම අලියෙක්ගේ අපිට වෙඩි සලකුණක් නම් දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපේ කතාව විතර වෙනස්. අපේ ඉපදුන දවසෙන් පොඩි අලි පෙටියගේ මහා එකා දක්වා ජීවත් වුණොත් තියෙන්නේ මගේ අලි මේ අර වෙඩි සලකුණු රෝම වලට වඩා වෙඩි සලකුණු හක්කපටස් වලින් දිව්‍ය අහිමි වෙන අලි පැටුම් අලි ඇතුන් අප්‍රමාණයි. ඒකටත් එක හරියන්න කෝච්චි වලටත් ඇතුණා. ඉතින් අපේ රට ගැන කොයි පැත්තෙන් හිතුවත් ගම්මානයකට ගියත් අපිට දකින්න හම්බෙන්නේ ඇත්තටම ලොකු ශෝකාන්තයක් තමයි. හරි බ්‍රදර්. ලොකු ශෝකාන්තයක් දකින්න හම්බෙන්නේ අපිට මේ වෙන පාරිසරික විනාශය වගේම වන සංහාරය, වනජීවි විනාශ කිරීම. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂණය විය යුතු ස්ථාන සංරක්ෂණය නොවීම මොන පැත්ත ගත්තත් අර කෘතිමව අපි හිනාවක් මවාගෙන ජීවත් වෙන්න උත්සාහ කරත්
රටට ආදරය කරන දේශප්‍රේමීන් වශයෙන් අපිට තියෙන්නේ මහා කනගාටුවක් දුකක් මේ තියෙන පාලන තන්ත්‍රයේ මේ නිලධාරීන් මේ සියලු දෙනා සම්බන්ධයෙන්. ඉතින් මේත් ඒ වගේ ස්ථානයක් මේක මීට වඩා අපි අවධානය යොමු කරන්න ඕනේ කියලා මම කියන අර කලින් කිව්වා වගේ අපිට හැකියාවක් තියෙනවා මේක සංරක්ෂණය කරන්න. මේකට අර මාලදිවයිනේ වගේ අන්ඩර් වෝටර් ස්පා වගේ අන්ඩර් වෝටර් ටෙම්පල් once in a year ඔයගලට මේක පෙන්න පුළුවන් ඒ වගේ concept එකකට අපිට මේක යවන්න පුළුවන්. එතකොට අපි මේක চিරාත් කාලයක් සියල්ල අනිත්‍යයි. නමුත් යම් කිසි දුරක් අපිට මේක රැක ගන්න පුළුවන් වෙනවා. දැන් අපිට මෙන්න මේ ස්ථානයේ නිරීක්ෂණය කරොත් එතරම් මේ පිළිම වහන්සේ ඇතුලෙන් අපිට මේ ගඩොල් දකින්න හම්බ වෙනවා. මොකද මේ හරහාට අපිට යකඩ එහෙම කිසිම ස්ට්‍රක්චර් එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම හිත නිර්මාණය වෙලා ඇත්තේ ඇතුළ මේ වුණත් කළු මේ රතු ගඩොල් වෙන්නේ නැති. හැබැයි මෙන්න මේ සීමාවේ මට ටිකක් කර මලකඩ කාපු යකඩයක් දකින්න හම්බ වෙනවා. මේ මලකඩ කාපු යකඩ කම්බි. ඇතරම ඉතුරු වෙලා තියෙන නටමුන් ටික නිරීක්ෂණය කරත් මේ වගේ තියෙන ඩීටේල්ස් එහෙම නැත්නම් සියුම් කැටයම් නිරීක්ෂණය කරොත් මේක අති විශිෂ්ට නිර්මාණයක් කියලා අපිට කියන්න පුළුවන්. සමාවෙන් මම මේ ගල ඇල්ලුවා. මේක අල්ලන්න එපා කියලා තියෙනවා. මගේ අතින් පොඩි වැරද්දක් උනේ. ඒ නිසා මෙතෙන් එන හැමෝටම මං අතින් වෙච්ච චූටි වැරද්ද නිවැරදි කරන ගමන් මං කියන්නේ මේවා අල්ලන්න එපා. හේතු වෙන්න එපා. මොකද මම විශේෂයෙන් සමාජ මාධ්‍යවල දැක්කා ඒ හේතු වෙලා ගන්න ඡායාරූප එහෙම. මොකද මේවා ඇත්තරම දැන් දුර්වල වේගන යන්නේ. ඒ නිසා ටිකක් අබලන් තත්යකට යන්න පුළුවන්. ඒ නිසා සුළු තල්ලුවීමකින් පවා මේ පෙරලීමේ හැකියාවක් තියෙනවනේ. අපි එහෙම හිතන්න ඕන. විශේෂයෙන්ම මෙන්න මේ අර ඈත මේ පිළිම වහන්සේගේ හිස ප්‍රදේශයෙන් එපිට තියෙන ඒ කොටස එහෙම ටිකක් අඩමාන තත්ත්වෙන් තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා මේ ස්ට්‍රක්චර් එක අල්ලන්න එපා. වගේම ආදරෙන් ඉල්ලා හිටිනවා හේතු වෙලා පික්චර්ස් ගන්න එහෙම කරන්න එපා. පොඩ්ඩක් ඇල්ලුවට කමන්නේ නැහැ. ඒරෙන්න හේතු වෙන්න ලොකු බරක් දෙන්න එපා කියලා තමයි මේ ඔයගලගෙන් ඉල්ලන්නේ මිත්‍රෝනි. You like Sri Lanka? Yeah. First time in Sri Lanka? 2024. 24? Yeah. 24th time in here? Yeah. Wow. Yeah. Okay, and this is your family? Yeah. Alright, okay. Have a good day. Yeah. Masan Shanghao. Thank you. ලංකාවට 24 15ක් ආවද චීන බවුලක්. අසනනේ. අවසානට මම චීන භාෂාව කතා කරන්නේ මැන්ඩරින්. මම හිතන්නේ මිත්‍රෝනි මේක තමයි බෝධි ගෘහය. ඉතින් මෙතන කලින් මල් ආසනයක් තියෙන්නේ නැති. ඒකේ ආකෘතිය අපිට දැනටමත් පේන්න තියෙනවනේ. ඉතින් හිතන්න මේ මල් ආසනයේට කී වතාවක් බැතිමුතුන් මල් පූජා කරන්නේ නැද්ද? වගේම ඇවිල්ලා කොතරම් ප්‍රාර්ථනාවන් කරන්නේ නැද්ද? ඉෂ්ට වෙන්නේ නැද්ද? නේද? කී වතාවක් මේ මල් ආසනේ අත ගිහිල්ලා කොච්චර හේදිලාද? නේද? ඉතින් මම හිතන්නේ මෙතන තමයි බෝධීන් වහන්සේ තියෙන්නේ නැත්තේ. ඒකේ මූල පද්ධතිය තිබ්බ ස්ථානය වෙන්නේ නැති මේ රවුමට අපිට පේන්න තියෙන්නේ. ඉතින් හරි පුදුමයි මේක දැන් වසර 50කට 70කට අධික කාලයක් තවමත් මේක මේ තත්ත්වයෙන් තියෙනවා කියන එක අපිට ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පීන් වල සහ ඒ කල ඒ ශිල්පීන්ගේ දක්ෂතාවය සහ ඔවුන් භාවිතා කළ තාක්ෂණය වගේම භාවිතා කළ අමුද්‍රව්‍ය උපකරණ ගැන තියෙන විශ්වාසය කොතරම්ද කියන එක අපිට පැහැදිලි. මොකද පිළිම වහන්සේ ගාව ඒ වටේ තියෙන ස්ට්‍රක්චර් එකේ තියෙන කොන්ක්‍රීට් පවා ඉතාමත්ම ශක්තිමත් විදිහට තවමත් රැකිලා තියෙනවා. ඉතින් මං ආදරෙන් ඉල්ලා හිටින්නේ මේක අනිවාර්යයෙන්ම අපේ සංරක්ෂණයෙන් නම් දෙයකට යා යුතුයි. එහෙම සංරක්ෂණය කරොත් අපිට පුළුවන් වෙනවා මේක විශේෂයෙන්ම මේ සංචාරකයන්ට හොඳ පාරාදීසයක් ගන්න. මොකද මට දැන් සංචාරකයෝ ලකුඩ පේන්නේ දේශීය සංචාරකයන් සහ මට එක චයිනීස් නැත්නම් චීන පවුලක් හමුන ඒරෙන්න මේ වගේ වැදගත් මරමස්ථානයක් ඇතරම සංචාරකයන් පිරීලා ඉන්න ඕනේ. වසරකට එකයි නැත්නම් දෙපාරයි අපිට මේක මුණ ගැහෙන්නේ. වතුරෙන් උඩට එන්නේ. එක එකක්. වගේම මේක තවමත් මේ රැකිලා තියෙන එක. මේ වගේ අර අපිට අපිට මේ මාකට් කරන්න පුළුවන් කාරණා ගොඩාක් මේකේ තියෙනවානේ. සහ ඒකේ තියෙන මේ සංස්කෘතිමය සහ ඉතිහාසාත්මක වැදගත්කම අපිට මේක හොඳට සංචාරකයන්ට පෙන්වන්න පුළුවන්. අපේ රටේ
තිබ්බ ඉතිහාසය සම්බන්ධයෙන් සහ මේ ගමේ ඉතිහාසය ගම් කීයක් යට වුණාද පන්සල් කීයක් යට වුණාද සහ මේකෙන් ආපු ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපිට හොඳ අදහසක් සංචාරකයන්ට දෙන්න පුළුවන්. නමුත් ඒ දේ සිද්ධ වෙන්නේ ඉතින් අපි ඉතිහාසය විකුණන් කන ජාතියක් වශයෙන් අපිට මේකත් හොඳට විකුණන් කන්න පුළුවන්. හැබැයි ඒක කෙරෙන්න තික ගැන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මේක ගැන අර නිර්මාණශීලී බබකින් බලන්නේ නැති ගතියක් තමයි මට පේන්න තියෙන්නේ. ඉතින් අර පැත්තෙන් ගත්තොත් එහෙම කඩදුර කන්ද මේ පැත්ත ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් ඉස්පනේ කියන මෙන්න මේ කඳු දෙකට මැදි වෙලානේ අතරම මේ කොත්මලේ මහා ව්‍යාපාර නිර්මාණය වෙන්නේ, වේල නිර්මාණය වෙන්නේ. ඉතින් අපි දන්නවා පහුගිය කාලේ ගම් වතුරත් එක්ක මොකද්ද වුනේ කියන එක සම්බන්ධයෙන්. ඒ ගැන වැඩි කතාවක් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද අපි ඒක ගැන ඇතිපදන් කතා කරලා තියෙනවානේ. සහ අපේ මතේ සමාජගත කරලා තියෙනවානේ. ඒකේ සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් නේද? අපි තව ටිකක් මේක නිරීක්ෂණය කරමු. විතරනේ මම මේ ගමන් කරන සීමාවේ තමයි ඇත්තටම කඩදොර මේ ගමේ ගෙවල් එහෙම තිබිලා තියෙන්නේ. ඉතින් පන්සල අතන ගමේ පන්සල ඒත් එකම මේ ප්‍රදේශයේ ගෙවල් කුඹුරු අන්න එහෙම තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම තාමත් පොඩි නටමුන් එහෙම ඉතුරුලා තියෙනවා නිවෙස් වලට සහ පන්සලට. මේකට පන්සල් භූමියක්නේ. පන්සලට අයිති වෙන. මේකත් අන්න ඒ වගේ එකක්. යම් කිසි ආකාරයක මට අනිවාර්යෙන් පන්සලට අයිතිලා තිබ්බේ යම් කිසි ආකෘතියක් වෙන්නේ නැති. ඒ වගේ මෙන්න මෙතනත් යම් කිසි ඉදිකිරීමක් පැහැදිලිම තිබිලා තියෙනවා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඇත්තටම හිතා ගන්න බෑ දැන් මෙන්න මේ ගල් කුට්ටි මේව ස්වභාවිකව මෙහෙම කොහොමද මේ තිරස් අතට කැඩිලා වෙන් වෙලා තියෙන්නේ කියලා. මේ සබදාමයට පුදුමාකාරයි. අර ඍජු කෝණාංශයක් වගේ මේ හරියටම තියෙනනේ. මේකත් එහෙම. ඒ දෙක එක ළඟ තියෙන්නේ. මේ බලන්න. මේකත් එහෙමයි. ඉතින් මේකත් එහෙමයි. මේ. ඉතින් යම් කිසි ආකාර ස්වභාවික පිපිරීම් වෙන්නේ නැති. ඒක කෙලින්ම පිපිරලා ගිහපම මේකත් එහෙම මේ. උපුරලා ගිහිලා තියෙන්නේ. එකට තිබිච්ච පාෂාණයක් රොක් එකක් පුපුරලා ස්වභාවිකයි. මොකද වතුරට යට වෙනවනේ. ඉතින් මෙතන බැලුවම හරි මනරම් මනස්කාන්ත දර්ශනයක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ සීමාව දක්වාම ගඟ එයාගේ බඩ මහත් කරගත්තනේ. මොකද අපි අතන වතුර ගොඩ කරගත්ත හින්දා. ඉතින් මහා ජලකඳක් හිතන්න මේ මහා ජලකඳේ අර එහා ඉමසා මේීමත් එක්ක මේ ජලකඳේ පීඩනය කොහොමද ඇද්දර වේල්ලටනේ නේද? ඉතින් මිනිසාගේ නිර්මාණ පුදුමාකාරයි. එහෙනම් මිත්‍රෝනේ අද මගේ කඩදොර සංචාරය මම මෙතනින් අහවර කරනවා. හරිම සුන්දර ස්ථානයක්. මෙන්න කාලේ අද දවස 2026 පෙබරවාරි 18 19 මේ දවස්වලනේ අපි ඉන්නේ. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේක ඇවිල්ලා බැලුවත් කොයි දුරකින් නම් ඇවිල්ලා බැලුවත් ඒක ජීවිතේට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේක ජීවිතේ දැක ගන්න හම්බෙන්නේ එකපාරයි අවුරුද්දකට දිග වර්ෂාපතනයක් තිබ්බොත් කොහොමද මේක දැක ගන්න වෙන්නේ. වගේම අපි දන්නේ මේක කොයි තරම් කාලයක් තව රැකෙයිද කියන එක අපි දන්නේ. ඒ වගේ මම මේ ඉන්න ස්ථානේ තවත් මේ නටමුන් මේ දකින්න හම්බ වෙනවා මේ. ඉතින් මේවා කවදා හරි ඉතිහාසයේ වෙලි තලාවෙන් වෙහිලා ගිහිල්ලා මේවා ඉතිහාසයට එකතු වෙලා අපිත් එක්කම මේවා නැතිලා යයි. ඉතින් අන්නේ සටහන තබන ගමන් මං කඩදොර මේ ඉපැරණි පුරාණ විහාරස්ථානයේ රජමහා විහාරයක භූමිය පූජනීය අති පූජනීය භූමියක සිට මම සමුගන්නවා. හැකීක්මනේ තවත් අතිශය සුන්දර රමණීය ඉතිහාසාත්මක වශයෙන් වැදගත් ස්ථානයකදී හමු වෙන පොරොන්දුව මත මිත්‍රෝනි මම සමුගන්නවා. බොහොම ස්තුතියි. පරිස්සමින් ඉන්න.